අයිබෝල් ළමයි මෙතෙන් පටන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ බයොලොජි සිලබස් එකේ ගොඩක් ළමයින්ට පොදුවේ අමාරුම පාඩම විදිහට සලකන අණුක ජීව විද්‍යාව සහ ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය පාඩම. ඒ කියන්නේ අපේ සිලබස් එකේ තියෙන 7 වෙනි ඒකකය. සාමාන්‍යයෙන් අවුරුදු කිහිපයක් ළමයිත් එක්ක ගනුදෙනු කිරීම නිසා මම තේරුම් ගත්ත දේ තමයි ගොඩක් ළමයින්ට මේ පාඩම අමාරු වෙන්න හේතුව වෙලා තියෙන්නේ අනිත් පාඩම් වලට සාපේක්ෂව විශේෂයෙන්ම මේ පාඩමේ මැද සහ අග හරියේදී ටිකක් තර්කානුකූල කරුණු වලට වැඩි නම්බුරුතාවයක් පෙන්වුම් කිරීම කියලා හිතන්න පුළුවන්. සාමාන්‍යයෙන් එතකොට ඔයා පාඩම් කිරීමේ ක්‍රමවේදයකට හුරු වෙලා ඉන්න ළමෙක් නම් මේ පාඩමේ තියෙන තරමක් වැඩි තර්කානුකූල කරුණු සංදර්භයත් එක්ක එකපාර මේ දේවල් අවබෝධ කරගන්න සහ මතක තියාගන්න ඔයාලට යම්කිසි අපහසුතාවයක් ඇති වෙලා තියෙන්න ඉඩ තියෙනවා. නමුත් අපි මේ පාඩම් මාලාව සැලසුම් කරලා තියෙන්නේ ඔයා දැනට කොයි මට්ටමේ ඉන්න ළමයෙක් වුණත් මුලින් ඉඳන්ම මේ පාඩම ඉගෙන ගන්න පටන් අරගෙන ඒකෙදි ඔයා කලින් මේ පාඩම ඉගෙනගෙන තියෙනවා හෝ නැත කිසිම ප්‍රශ්නයකින් තොරව මුලින් ඉඳන් අයන්නේ ඉඳන් මේ පාඩම ඉගෙන ගන්න පටන් අරගෙන බොහොම සරලව පැහැදිලිව දේවල් තේරුම් ගනිමින් කරුණු ධාරණය කරගන්න පහසු කරලා තියෙනවා. එතකොට මේ 7 වෙනි ඒකකයට අදාළ වීඩියෝ මාලාව මම පටිගත කරන්න පටන් ගන්නෙ 2025 උසස් පෙළ විභාගයට මාසයකට අඩු කාලයක් දවස් 28ක් පමණ. ඒ කියන්නේ සති 4ක විතර කාලයක් ඉතුරු වෙලා තියෙන පසුබිමක. මෙතන ඉඳන් සතියක කාලයක් තුළ පැය 2ත් 4ත් අතර වීඩියෝ කොටස් 5ක් 6ක් උපරිම වශයෙන් අන්තර්ගත වෙන විදිහට මේ පාඩම සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා අවසන් කරන්න තමයි අපි පාඩම් සැලසුම් නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට අපේ අවසාන ඉගෙනුම් ඵලය විදිහට අපි බලාපොරොත්තු වෙන්නේ ඔයා කොයි මට්ටමක ඉන්න ශිෂ්‍යෙක් වුණත් ශිෂ්‍යාවක් වුණත් මේ ඉතා කෙටි කාලය ඇතුළත මේ වීඩියෝ මාලාව බලලා ඉවර වෙන එක පමණක් ප්‍රයෝජනට අරගෙන වුණත් විභාගයේදී මේ පාඩමෙන් යොමු වෙන සියලු ප්‍රශ්න වලට නිවැරදිව අවබෝධාත්මකව පිළිතුරු සපයන්න ඔයාලව සකස් කරන එක. මම හිතනවා දිගටම පළවෙනි වීඩියෝ එකේ නම් ඔයගොල්ලෝ බලාගෙන ගියොත් ඒ අරමුණු සාක්ෂාත් කරගන්න තරම් අපහසු වෙන එකක් නෑ කියලා. හරි. එතකොට මේ පාඩමේ මූලික ක්‍රියාදාමය අපේ පාඩම සැලසුම් කිරීමේ මූලික ක්‍රියාදාමය ගැන ඊට වඩා කියන්න දෙයක් මම හිතන්නේ තියෙනවා කියලා. අපිට පුළුවන් පාඩමේ මූලික සැකැස්ම එහෙම නැත්නම් පාඩමේ ස්ට්‍රක්චර් එක ව්‍යුහය පිළිබඳව පොඩි අවබෝධයක් ලබා ගන්න හැඳින්වීමක් වගේ පාඩමේ ගැඹුරු මාතෘකාවලට එළඹෙන්න කලින්. එතකොට මෙන්න මේ අනුක ජීව විද්‍යාව සහ කියන මේ කොටස් දෙකක් අපි වෙන වෙනම ඉගෙන ගන්න සූදානම් වෙනවා. පළවෙනි කොටස වෙන්නේ ජීව විද්‍යාවට අදාළ උපමාතෘකා කිහිපය. දෙවෙනි කොටස විදිහට අපි පොදුවේ සරලව උදානම් වෙන්නේ ළමයි
මම හිතන්නේ කිසියම් තාක්ෂණික දෝෂයක් මත වුණා ඒක නොසලකා හරින්න. හරි. අපි සාකච්ඡා කරමින් හිටපු විදිහටම මේ 7 වෙනි පාඩමේදී අපි මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ DNA DNA සහ ප්‍රෝටීන එකතු වෙමින් නිර්මාණය වෙන සංකීර්ණයක් වෙන ජාන මේක ඊට වඩා සංකීර්ණ ක්‍රියාවලියක්. නමුත් ඊටම කෙටියෙන් මම මේ කියන්නේ ජාන ඒවායේ ව්‍යුහ සැකස්ම සහ ක්‍රියාකාරීත්වය පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කිරීම. මේකෙදී ඊටම සරල මට්ටමේදී DNA සහ ජාන් නිර්මාණය වෙන ආකාරයේ පටන් ඒවායේ ක්‍රියාකාරීත්වය වගේම ජාන තාක්ෂණයේ කොටසේදී ස්වභාවයේ දක්නට නොලැබෙන විවිධාකාර ජානමය ප්‍රභේද නිර්මාණය කර ගැනීම දක්වා වූ පරාසයක ඉතා පළල් පරාසයක කාරණා මේ පාඩම යටතේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ පාඩමේ පළවෙනිම උප කොටස විදිහට සැලකෙන අනුක ජීවවිද්‍යාව යටතේ අපි මුලින්ම අනුක ජීවවිද්‍යාව යනු කුමක්ද කියන එක පිළිබඳව ඉතා සරල හැඳින්වීමක් කරගන්නවා. ඊට පස්සේ DNA අණුවේ වොට්සන් ක්‍රීක් ආකෘතිය එහෙම නැත්නම් ද්විත්ව හේලික්සීය ආකෘතිය මම හිතන්නේ දෙවෙනි පාඩම ඉගෙන ගත්ත ළමයික් තියෙනවා. නමුත් මේ පාඩමේ තියෙන ඊට පස්සේ වර්ණ දේහවල ව්‍යුහ නිර්මාණය කියන කොටස යටතේ ප්‍රාග්න්‍යෂ්ටික සහ ශූන්‍යෂ්ටික සෛලවල ව්‍යුහ නිර්මාණය වෙලා තියෙන විශේෂ ආකාරය පිළිබඳව අපි සංසන්දනාත්මක අධ්‍යයනයක් කරනවා. ඊළඟට DNA අණුවක් සතු ඊටාම සුවිශේෂී කෘත්‍යයක් වන DNA ප්‍රතිවලිත ක්‍රියාවලිය පිළිබඳව අපි අධ්‍යයනය කරනවා. එදී DNA ප්‍රතිවලිතය සඳහා අවශ්‍ය වෙන එන්සයිම සහ අනිකුත් ප්‍රෝටීන වර්ග ඒවායේ කාර්යභාරයක DNA ප්‍රතිවලිතය අතර දැකිය හැකි වෙනස්කම් ඒ වගේම වැරදි නිවැරදි කිරීම සඳහා පවතින පිළිසකර ජාන කියන මාතෘකාව අපිට ඉගෙන ගන්න තියෙනවා. ඒ යටතේ ජාන යනු කුමක්ද කියන එක ඉතා පැහැදිලිව අවබෝධ කරගෙන ජානවල ප්‍රකාශනය සහ ජීවීන් තුළ ජාන ප්‍රකාශනය සඳහා පවතින ජාන කේත කියන පොදු විශ්වීය කේත ක්‍රමය පිළිබඳව අපි අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට ප්‍රෝටීන සංශ්ලේෂණය එහෙම නැත්නම් පොලිපෙප්ටයිඩ් සංශ්ලේෂණ යාන්ත්‍රණය පිළිබඳව අපි අධ්‍යයනය කරනවා. ඒ අර්ථයේ පොලිපෙප්ටයිඩ් සංශ්ලේෂණයේ ප්‍රධාන අදියර දෙක වන ප්‍රතිලේඛනය සහ පරිවර්තනය ඒ එක එකක් ප්‍රධාන පියවර තුනක් යටතේ නම් ප්‍රාරම්භය, දිගුවීම සහ අවසානය කියන කොටස් තුන යටතේ ඒ අදාළ ප්‍රධාන පියවර දෙක අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා. ඉන්නතුරුව ප්‍රෝටීනවල ඉරණම නිර්මාණවල වලටද භාජනය වෙන්නේ කියන එක අපි අවධානයට ලක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට අපිට ලැබෙනවා මේ අණුක ජීව විද්‍යාව කියන ප්‍රධාන උපමාතෘකාවේ අවසන් උපමාතෘකාව විකෘති. විකෘති යටතේ අපි ප්‍රධාන විකෘති වර්ග දෙක එහෙම නැත්නම් ජාන විකෘති සහ වර්ණ දේහ විකෘති පිළිබඳව අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රධාන වශයෙන්ම ජාන විකෘති වර්ග තුනකුත් වර්ණ දේහ විකෘති වර්ග දෙකකුත් පිළිබඳව අපි සාකච්ඡා කරනවා. මේ වර්ණ දේහ විකෘති දෙකෙනුත් පළමු වර්ණ දේහ විකෘති එහෙම නැත්නම් වර්ණ දේහ ව්‍යුහයේ සිදුවන විකෘති ප්‍රධාන ආකාර හතරක් යටතේ කතා කරන අපි දෙවෙනි වර්ණ දේහ විකෘති ආකාරය වෙන වර්ණ දේහ
ඒකූණ දේහතාවය කියන ප්‍රධාන කාණ්ඩ දෙක යටතේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. විය හැකි ප්‍රවේණික ආබාධ කිහිප ආබාධ ඥාන විකෘති නිසා ඇති වෙන ප්‍රවේණික ආබාධ සහ වර්ණ දේහ විකෘති නිසා ඇති වෙන ප්‍රවේණික ආබාධ විදිහට මම විග්‍රහ කරමින් හිටපු විදිහට අවසාන වශයෙන් මේ ප්‍රවේණික ආබාධවලට හේතු වේ හැකි යම් යම් තත්ත්වයන් කල්තියා හඳුනා ගැනීමත් ඒ සඳහා අවශ්‍ය පිළියම් යෙදීමත් පිළිබඳව සාකච්ඡා කරන ප්‍රවේණි උපදේශනය කියලා හඳුන්වන ඉතාම කෙටි මාතෘකාවකුත් අපි අවසාන අවධානයකට ලක් කරනවා අණුක ජීව විද්‍යාව කොටස යටතේ. එතනින් අනතුරු අපි එන්නේ ඥාන තාක්ෂණය කොටස පිළිබඳව සාකච්ඡා කරන්න. ඥාන තාක්ෂණයේ කොටස නැවත වතාවක් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය සහ GMOS එහෙම නැත්නම් genetically modified organisms එහෙම නැත්නම් ප්‍රවේණිකව විකරණය කරන ලද ජීවීන් කියලා. ඒතර මේ යටතේ පළවෙනි ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය උපමාතෘකාව යටතේ අපි අවධානය යොමු කරන්නේ යම්කිසි ස්වභාවික ප්‍රභවයකින් DNA එහෙම නැත්නම් ඥාන වෙන් කර ගැනීම එම වෙන් කරගත් ඥාන වාහකයක තුලට ඇතුළත් කර නැවත අපි ඉලක්ක කරගන්නා ධාරකයකට ඇතුළ අදාළ ඥාන පිළිබඳව. ඊටාම සංකීර්ණ ඊටාම සංකීර්ණ කිව්වට බය වෙන්න එපා. අර තේරුම් ගන්න බැරි මට්ටමක් නෙමෙයි. නමුත් ඊටාම තාර්කික ක්‍රමවේදයක් යටතේ යන පියවර ගණනාවකින් සමන්විත ඊටාම දිග කොටසක් තමයි මේ ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය කියන්නේ. යම්කිසි ප්‍රභවයකින් DNA කැපීම සහ වෙන්කිරීම කියන අවධියේ ඉඳන් ඒ DNA වෙන්කර DNA පමණක් හුදකලා කර පිටතට ගැනීම ඒවා වාහකයකට බද්ධ කිරීම වාහකයක යටතේ වෙනත් ධාරකයකට සම්ප්‍රේෂණය කිරීම ඒ අතර කාලය තුලදී වාහකයන් ගුණනය කර ගැනීම ඊට අමතරව විවිධාකාර යානවල තොරතුරු DNA පිටපත් DNA පුස්තකාල විදිහට ගබඩා කර ගැනීම DNA ඇඟිලි සලකුණු තාක්ෂණය ඊට අමතරව විවිධාකාර නෛතික කටයුතු වලදී මේ DNA තාක්ෂණය භාවිතා කරන ආකාරය DNA වර්ධනය කිරීමේ ක්‍රමෝපායන් PCR වැනි මෙන්න මේ වගේ දේවල් රාශියක් පිළිබඳව අපි මේ ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණයේ කොටසේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය උපයෝගී කරගෙන නිර්මාණය කරන ලද ජීවීන් එහෙම නැත්නම් ප්‍රවේණිකව විකරණය කරන ලද ජීවීන් අවදානම්කාරී වාතාවරණ මෙන්න මේ වගේ දේවල් පිළිබඳව අපි අවසාන වශයෙන් සාකච්ඡා කරනවා GMOS කියන මාතෘකාව යටතේ. ඒතර මෙන්න මේ ටික තමයි පොදුවේ හත්වෙනි එකක නැත්නම් අණුක ජීව ප්‍රතිසංයෝජිත තාක්ෂණය කියන පාඩමේ ඕගොල්ලොන්ට ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට මේ මම පොඩි සංක්ෂිප්ත පාඩම ගලාගෙන යනකොට වර්ණය කරන්න තියෙනවද වගේ ප්‍රශ්නයක් ආවා. ඔයාලා සියලු දේවල් ඕගොල්ලොන්ට ආයෙ මෙතෙන් ඇවිල්ලා මේ වීඩියෝ එකේ තියෙන පිළිවෙල මේ ගැලීම් සටහන දිහා බලලා එක එක කොටස් ඕගොල්ලොන්ට හරියට අවබෝධ වෙලාද හරියට ඉගෙනීලා තියෙනවද කියන එක ඔයාටම බලා ගන්න නිරීක්ෂණය කරන්න හැකියාව තියෙනවා. ඒ නිසා තමයි මම මේ ෆ්ලෝ chart එක මේ ගැලීම් සටහන ආශ්‍රයෙන් මුලින් මේ කොටස පැහැදිලි කරලා ඉන්න තීරණය කරේ. හරි. එතකොට මෙන්න මේක තමයි මේ පාඩම පිළිබඳව හැඳින්වීම් කොටස.
මම මේ කොටස වෙනම වීඩියෝ එකක් විදිහට ඔයගොල්ලන්ට අප්ලෝඩ් කරන්නම්. එතකොට යම්කිසි ළමයෙක්ට ඒක වෙනම බලන්න ඕන නම් හෝ ඒ කැලේ ස්කිප් කරලා පාඩම උගන්වන කොටස විතරක් බලන්න ඕන නම් ඒකට අවකාශය ඒකෙන් උදා වෙන නිසා. හරි. එතකොට මම මේ වීඩියෝ ක්ලිප් එක මෙතනින් නතර කරනවා. අපි ඊළඟ වීඩියෝ ක්ලිප් එකේ ආරම්භයේ නම්ම අනුක්‍රම ජීව විද්‍යාව කොටසේ පළවෙනි උපමාතෘකාව විනම් සාකච්ඡා කිරීම ආරම්භ කරනවා.